හයි ඔන්න මම ගෙනාවේ try කරන්න මෙන්න මේ food එක. මේකේ නා cashew crunch. මේක මම ගත්තේ Caravan Fresh එකෙන්. මේකට මට ගියේ රුපියල් 280යි. මෙන්න මේ වගේ තමා තියෙන්නේ පේන විදිහට chocolates bars 5ක් විතර තියෙනවා. මම මීට ඉස්සෙල්ලා මේක try කරලා නැහැ. ඒකම තමයි ගත්තේ කොහොමද කියලා බලන්න. ඊට ඉස්සෙල්ලා මම දැකලා නැහැ Caravan Fresh එකේ මේක මෙහෙම තියෙනවා. ළඟදී ඊට පස්සේ දැක්කට පස්සේ තමයි හිතුනේ අරගෙන රස කොහොමද කියලා බලන්න ඕනේ කියලා. අපි try කරලා බලමු කොහොමද කියලා. පේන විදිහට cashew පොඩි පොඩි කෑලි මේක උඩ තියෙනවා. මේ chocolate එකේ දවටලා try කරලා බලමු කොහොමද කියලා. ටිකක් දිය වෙලා වගේ. මෙන්න මේකේ ඇතුලේ තියෙන මේ වගේ බිස්කට් එකක්. මේ බිස්කට් එක වටේ තමයි මේ chocolate එක cashew තවරලා තියෙන්නේ. ඇත්තටම රස ගැන කියනවා නම් ලොකු රසක් නැහැ. ලොකු පැණි රසකුත් නැහැ මේකේ. cashew තියෙන්නේ පොඩි පොඩි කෑලි තමයි. ඒ කියන්නේ රස දැනෙන විදිහට එම ලොකුවට නැහැ. හිතුවට වැඩිය ටිකක් වෙනස්. හිතුවේ දැන් මම මේක ගන්නකොට හිතේ ඇත්තටම අර Caravan Fresh එක කියනකොට ඒකත් එක්ක ඒකේ තියෙන කෑම අනුව මේක ටිකක් වෙනස් විදිහ එකක් වෙන්නේ නැති කියලා. නමුත් එහෙමනම් පේන්නේ නැහැ. දැන් සමහර අවස්ථාවල අපිට හිතෙනවනේ ගොඩාක්ම පැණි රස දෙයක් නැතුව යම් කිසි පොඩි පැණි රස දෙයක් ගන්න ඕනේ කියලා. අන්න ඒ වගේ අවස්ථාවලට නම් මේක හොඳයි කියලා හිතෙනවා. මෙන්න මේ කෑල්ලත් ඒ වගේ තමයි. ගොඩක් වෙලාවට මේකේ අර බිස්කට් ගතිය තමයි ගොඩක් වැඩි තියෙන්නේ. මේ බිස්කට් එක මේ සමහරලාට ඔය අපි කන්නේ බයිට් කඩවල වල තියෙනවා ඔය මේ බිස්කට් පැකට් කරලා. මට ඒ බිස්කට් එකේ නම මතක නැහැ. අන්න ඒ බිස්කට් එක තමයි මෙතනට දාලා තියෙන්නේ චොකලට් එක්ක cashew mix කරලා. හිතපු තරම් ප්‍රොඩක්ට් එක qualityත් නැහැ. කොහොම හරි ඔයාලා try කරලා බලන්නකෝ. බලලා රස කියන්නකෝ. කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.